අද අපි අනම්මනම් ටෙක් තුලින් කතා කරන්නේ අපිට YouTube එකෙන් මියුසික් එකක් හරි එහෙම නැත්නම් වීඩියෝ එකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න වුණොත් එහෙම අපිට විවිධාකාර ඇප් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. අන් ඒ වගේ ඇප් ඩවුන්ලෝඩ් කරලා තමයි අපිට මේ YouTube එකේ තියෙන දේක් අපිට ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඒක වළක්වා ගන්න අලුත්ම ටිප්ස් එකක් තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන වීඩියෝ අපි හිතමු YouTube එකට ගියාට පස්සේ අපිට එන වීඩියෝ එකකින් අපිට වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒ වීඩියෝ එක මම තෝරගන්නවා. මෙන්න මෙතන තියෙන පාඩම් කිරීම හා සම්බන්ධව තියෙන වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක මම සිලෙක්ට් කරගන්නවා. මේ වීඩියෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකට යනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ උඩින්ම ඔයාලට පේනවා මේ වීඩියෝ එකට අදාළව පවතින ලින්ක් එක උඩ පවතිනවා. ඒක අපි එක සැරයක් ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරාට පස්සේ එතන තියෙනවා www.youtube.com කියලා එකක් තියෙනවා. ඒකේ අන්තිමේට YouTube කියන එකේ තියෙන UBE කියන අකුරු ටික අපි එතනින් backspace කරලා ඉවත් කර ගැනීමට ලක් කරනවා. ඉස්සලා පෙන්ලා තිබ්බ විදියට UBE කියන අකුරු ටික අයින් කරලා enter කරාට පස්සේ අපි මෙන්න මේ වගේ slide එකකට යනවා. මෙන්න මේකට ආවට පස්සේ අපිට ඕනි MP3 music එකක් නම් එහෙම නැත්නම් MP4 වීඩියෝ එකක් නම් අපිට මෙතන ආවට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම third party app එකක් භාවිතා කරන්නේ නැතිව.